අනුරාධපුරයේ ඊටාම වැදගත් ස්ථානයක් තමයි රන්මසු වෙන. රන්මසු වෙන කියන්නේ අනුරාධපුර රජවරුන්ගේ රාජකීය විනෝද උද්‍යානය. අපි දන්නවා මහින්දාගමනයේදී දේවානම්පියතිස්සජ්ජුට සිදු වුණා භික්ෂුන් වහන්සේලාට විශේෂම මිහිඳු මහ රහතන් වහන්සේලා ඇතුළු භික්ෂුන් වහන්සේලාගේ පාවිච්චිය සඳහා රාජකීය උද්‍යානය ලබා දෙන්න. අපි කියන එක මහා මේඝ වනෝද්‍යානය කියලා. මේක භික්ෂුන් වහන්සේලාට ලබා දීමේ ප්‍රතිඵලයක් හැටියට රජුට මංගල උද්‍යානයක් අහිමි වෙනවා. මීට විකල්පයක් හැටියට තිසා වැව ආසන්නයේ රාජකීය මංගල උද්‍යානයක් ඉදිකරන්න දේවානම්පියතිස්ස රජු පෙළඹුණු බව පේනවා. අනුරාධපුර රන්මසුවේනේ කාලය ගැන අදහස් තියෙනවා. එකක් මහාචාර්ය සේනක බණ්ඩාරනායක අදහස් කළේ මෙම රාජකීය උද්‍යානයේ 8 වෙනි සියවසට අයත් බව. නමුත් මෙම රාජකීය උද්‍යානයෙන් ලැබුණු සෙල්ලිපියක් අනුව මෙම අදහස නිවැරදි නොවන බව අපිට අද පැහැදිලි. එම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසත් ක්‍රිස්තු වර්ෂ 100 අතර කාලයට අයිති. මේ අනුව දැන් අපිට පැහැදිලි මෙය ලංකාවේ පැරණිම රාජකීය උද්‍යානයේ වෙනව වගේම දකුණු ආසියාවේ දැනට ශේෂ වෙලා ඇති පැරණිම රාජකීය උද්‍යානය වන බව. දකුණු ආසියාවේ කිසිදු තැනක ඉන්දියාව හෝ වෙනත් තැනක රන්මස් විගෙන තරම් පැරණි රාජකීය උද්‍යාන හඳුනා ගැනීමට ලැබෙන්නේ නැහැ. උද්‍යාන තිබුණත් ඒවාද විනාශයට ලක් වෙලා. මෙම ස්ථානයේ ඊටාම වැදගත් ලක්ෂණයක් තියෙනවා, වැදගත් අංගයක් තිබෙනවා රන්මසු වෙනේ. එම ස්ථානයේ තිබෙනවා වෘත්තයක් රේඛාවෙන් කොටලා. මේ තරමක් විශාල පරිමාණයේ වෘත්තයක්. මෙම වෘත්තය තුල තියෙනවා පිට වලල්ලක්. මේ පිට වලල්ලේ මත්ස්‍යයන්, කැස්බෑවන්, මුහුදු සිංහයා, මුහුදු අශ්වයා ඇතුළු ජලජ ජීවීන්ගේ රූප නොගැඹුරු රේඛාවෙන් කොටලා තිබෙනවා. මෙය මැද මේ රටාව පිටතම තියෙන වටේ මැද කොටසේ කතිර සලකුණු ආදී විවිධ ජ්‍යාමිතික හැඩතල තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ තිබුණේ මෙම චක්‍රය තාරකා දොරටුව බව. මේ ගැන මේ HCP බෙල් මහත්මයාගේ අදහසක් තියෙනවා. ඔහු කියනවා විශ්වය දක්වන සිතියමක් කියලා. නමුත් මේ උඩ තියෙන සෙල්ලිපි අනුව මේ තාරකා දොරටුවක් කියන අදහස මේ සමාජයේ ඇතමුන් අතර මුළු බැසගත්ත ඒ වැරදි සහගත අදහස නිවැරදි වෙනවා. එම සෙල්ලිපි කියවෙන්නේ පනතිපනස කියන වචනේ. පනතිපනස කියන්නේ ප්‍රාණතිපනස කියන තේරුම. ප්‍රාණ කියන්නේ පණ ඇති දේවල්, තිපනස කියන්නේ 53. ඉතින් මේ වගේ සංඛ්‍යාවක් මේ සෙල්ලිපිය අන්තර්ගත වුණේ ඇයිද කියන එක ගැන අපි හොයා බලන්න වටිනවා. මේ වටේ තිබෙන සියලුම සංකේත ජලජ ජීවීන් සහ ඇතුළත තිබෙන විවිධ ජ්‍යාමිතික රටා ගණන් කළාම එන උත්තරේ 53. ඒ කියන්නේ ඒ ඇතුළ වෘත්තයේ තුල තිබෙනා වූ ජ්‍යාමිතික රටා සහ සියලුම සංකේත ජලජ ජීවීන් මේ සියල්ලෙන්ම නියෝජනය වෙන්නේ ප්‍රාණ බව අපිට පැහැදිලි. පණ ඇති දේවල්. රාජකීය උද්‍යානයක් කියන්නේ රජුට නිදහස, විවේකය, විනෝදය සහ යාතුකර්මික සිරිත් විරිත් වලට මුල්තැන් වෙච්ච තැන. ලංකාවේ රාජකීය උද්‍යාන කීපයක් තියෙනවා අපි දන්නවා. එකක් තමයි රන්මසු වෙන. අනිත් එක ඊටාම කැපී පෙනෙන තවත් උදාහරණයක් තමයි සීගිරිය රාජකීය විනෝද උද්‍යානයේ. පොළොන්නරුවේ මේ වගේ රාජකීය උද්‍යානයක් තිබෙනවා. මේ වගේ ලංකාවේ මේ රාජකීය උද්‍යාන ගොඩක් නොතිබ්බත් කිහිපයක් අපිට හඳුනා ගන්නට ලැබෙනවා. ඉතින් අපි මේ අද වැඩසටහනෙමුත් අදහස් කළේ සමාජයේ තිබෙන වැරදි අදහස්, සාවද්‍ය අදහස් නිවැරදි කිරීම මේ නාලිකාව හරහා එහෙම නැත්නම් මේ YouTube channel හරහා ඔබ වෙත ගෙනහැර දැක්වීම. ඒ අදහස ඉෂ්ට සිද්ධ වුණා කියලා මම අදහස් කරනවා.